පියුමි හංසමාලි ආයෙත් අම්ම කෙනෙක් වෙන්නද යන්නේ. මොකද්ද මේ කතාව? ඉතින් අද අපේ කතාව ඒ ගැන. වීඩියෝ බලන්න කලින් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ අතිශය ජනප්‍රිය නිලියක්, නිරූපණ ශිල්පිනියක් වගේම දක්ෂ ව්‍යාපාරිකාවක්. පසුගිය දවස්වල නම් ඇයට ඒ තරම් සුබ වුණේ නැහැ. විවිධ කරදර එක පිට එක ඇය වටේ කැරකුණ බවක් තමයි අපිට දකින්න ලැබුණේ. මේ අතරේ ඇයට ඊයේ දවස නම් දුක සතුට දෙකම සහිත දවසක් කියලයි ආරංචිය. සතුටු වෙන්නේ ඇයි කිව්වොත් ඇයට ඊයේ රාත්‍රිය ගොඩාක් විශේෂයි. ඒ දුකට හේතුව තමයි ඒ දවසේ සතුට සමරන්න තරම් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් ඇයට තිබුණේ නැහැ. ඉතින් ආරංචි විදිහට නම් ඇයට අසනීප තත්ත්වයක් නිසා මේ වෙනකොට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව තමයි ආරංචි වෙන්නේ. කොහොම වුණත් ඊයේ රාත්‍රියේ 2025 කැලින් පොපියුලර් අවෝඩ් සම්මාන රාත්‍රියේදී ඇයට සම්මානයක් හිමි වුණා. පියුමි රෝහලේ හින්දා පියුමිට හිමිවුණු සම්මානය ඇය වෙත ලබා දෙන්න කටයුතු කරලා තිබුණේ චන්දිමාල්. ඒ කියන්නේ චන්දිමාල් එක්ක පියුමිගේ තිබුණු ප්‍රශ්න පළදුණු හිතවත්කම් දැන් ඉතින් ඉවරයි කියන එකත් මේකත් එක්කම ඔප්පු වෙනවා. කොහොම වුණත් පියුමි ඇගේ මුහුණු පොතට සටහනක් එක් කරමින් මේ විශේෂ අවස්ථාව ගැන කතා කරන්න අමතක කරලා තිබුණේ නැහැ. හැබැයි මේ අතරේ ඇය ගැන වාර්තා වුණ තැනක ඇයගේ රසිකයින් කිහිප දෙනෙක් ඇය නැවත මවක් වෙන්න සූදානම් වෙලාද කියලා ප්‍රශ්න කරලා තිබුණා. හැබැයි අපි දන්න තරමින් නම් ඒක අසත්‍යයක්. ඇය අසනීප තත්ත්වයක් නිසායි රෝහල්ගතව ඉන්නේ. ඉතින් අපේ මේ වීඩියෝව බැලුවා නම් මේ වගේ කලාලෝකේ සිද්ධ වෙන තොරතුරු නිවැරදිව දැනගන්න අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලාත් ආරාධනා කරනවා.